හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ ජීවිතයේදීම සංසාර විමුක්තිය සලසා ගනිමු කියන අපේ සාකච්ඡා මාලාවේ 16 වෙනි සාකච්ඡා වටේ මේ. මේ සාකච්ඡා වටේදී අපි අදහස් කළා ඔබ මේ නිවනට ඇත්තටම මේ තරම් උනන්දු විය යුත්තේ ඇයි කියන එක ඔබට අවබෝධ කරලා දෙන්න. ඔබ අහලා තියෙනවා කණකැස් බෑවෙක් වීසිදුරෙන් අහස දකිනවා වගේ. ඒක ඊටාම දුර්ලභ අවස්ථාවක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ වගේමයි තවත් කියවනක් තියෙනවා ඔටුවේ මේ ඉදිකටු සිදුරකින් ඇදලා ගන්න පුළුවන්. නමුත් මේ මනුෂ්‍ය භාවයක් ලැබීම ඊට වැඩිය අමාරුයි කියලා. ඉතින් මේ වයින් කියන්නේ මොකද්ද? ඔබට ලැබුණු දැන් මේකට ඇහුම්කන් දෙන්නේ ඔක්කොම මිනිස්සුයෝනේ. එතකොට ඔබ මිනිසෙක් හැටියට මේ අත්භවය ලබලා තවදුරටත් ඔබට දේශනාවලින් ඇහෙන හැටියට මේ අල්පේ සාක්‍ය මහේ සාක්‍ය ස්වභාවයන් ලබන්නවත් මේ මීට වඩා හොඳ ජීවිතයක් ලබන්නවත් ප්‍රාර්ථනා කර පින්දහම් කරනවට වඩා මේ ලැබුණු අවස්ථාවම නිර්වාණ මාර්ගයට යොදා ගන්න ඇයි අවශ්‍ය කියන එක පැහැදිලි කරලා තමයි මේ සාකච්ඡාවට අපි භාවිතා කරන්නේ. ඔබ දන්නවා මුළු බුදුරජාණන් වහන්සේගේ සියලුම ධර්ම කරුණු මේ පරිශීලනය කරනකොට බුදුරජාණන් වහන්සේලාට ආපු කෙනෙක් කිසිම කෙනෙකුගේ මුල් කියන්නේ ඒ අයගේ මූලික සුසුකම් පරීක්ෂා කරලා බලලා නැහැ බුදුරජාණන් වහන්සේ. කියන්නේ ආවේ කවුද? එයාට ගැළපෙන විදිහට එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වලට අනුකූලව බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ අය සමහර විට ඒ අවස්ථාවේදීම මාර්ගඵල ලබලා තියෙනවා. ඒ කියන්නේ ඒ අය පෙර ජීවිතයේ එතෙක්කල් ගෙවපු ජීවිතයේ මේ චර්යා රටාව මේ ධර්මය අවබෝධ කරගන්න බලපාන්නේ නැහැ. මොකද මේ ධර්මයේ කනට ඇහෙනකොට ඔබට උනන්දුවක් ඇති වෙනවා නම් මම මේ අවස්ථාවේ ඉඳලම මේකට උනන්දු වෙන්න ඕනේ කියලා. අපි ආයති සංවරය කියලා සාකච්ඡා කළානේ. ආයති සංවරය කියන්නේ මේ මොහොතේ ඉඳලා ඔබ සංවර පුද්ගලයෙක් වෙලා මේ ක්‍රියාමාර්ගයට බහිනවා නම් ඔබ මෙතෙක් කල් ගත කරපු ජීවිතේ පින් කළාද පව් කළාද ඒක අදාළ නැහැ. මොකද පුඤ්ඤාභි සංකාරත් අපුඤ්ඤාභි සංකාරත් ආනෙන්ජාභි සංකාරත් කියන්නේ පෘථග්ජන ස්වභාවයේ මේ හැසිරීම. කියන්නේ චින්තන ශක්තිය. උදාහරණ පෘථග්ජන ආර්ය කියලා දෙකක් ගැන මේ ඔබට ඇහෙනවනේ මේ දේශනාවලදී. පෘථග්ජන කියලා කියන්නේ මේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා බව. චතුරාර්ය සත්‍ය දැනගන්න තුරු හැම කෙනෙක්ම පෘථග්ජන. ඉතින් හැමදාම පෘථග්ජන කිය ඉන්න එක නෙමෙයිනේ කරන්න තියෙන්නේ. අපිට ඒ ස්වභාවය තේරුණාට පස්සේ අපි කල්පනා කළා මේ தත්ත්වය ඔබට පැහැදිලි කරලා දෙන්න. ඒතර පෘථග්ජන කියලා කියන්නේ අපි පෙර සාකච්ඡාවලදී ඉදිරිපත් කළා කරුණු පහකින් ඒක මේ ධර්ම ග්‍රන්ථවල සඳහන්ලා තියෙනවා. පළවෙනි එක කිලේශය ජනෙත්‍ත්‍ති. ඒ කියන්නේ කෙලෙස් උපදවන අය පෘථග්ජනයෝ. ඉතින් ඔබටත් කෙලෙස් ඉපදෙන නිසා ඔබ පෘථග්ජනයේ ඇත්ත. ඔබ මේ தත්ත්වෙ මේ තේරුම් අරගෙන කෙලෙස් කියලා කියන්නේ සිතිවිලි. ඔය ඔබට හැදෙන විතක්ක ਵਿਚාර කියන ඔය සිතිවිලි තමයි. සිත් හට ගන්නවා. ඒවා සිතිවිලි බවට හරවගෙන ඔබ ඒ පිළිබඳව හිතා ඉන්න එක තමයි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. ඉතින් මොනවත් ගැන සිතිවිලි හැදෙන්නේ නැති වෙන්න නම් ඒ සිතිවිලි වල තියෙන වටිනාකම මොකක්ද කියලා ඔබ හොඳට පරීක්ෂා කළාම වටිනාකමක් නැහැ කියලා තේරුම් ගත්ත දවසේ ඉඳලා ඒ සිතිවිලි හදන්න තියෙන උනන්දුව නැති වෙලා යනවා. ඒක නෙවෙන්නේ. ඒතකොට යමක වටිනාකමක් නැහැ කියලා තේරුනොත් ඊට පස්සේ ඔබ ඒ පරිහරණය කරන්න තියෙන කැමැත්ත නැති වෙලා යනවා. ඒක නැති වෙන ස්වභාවයකට ඔබ එනවා. නැතුව ඒවා ගැන ඒවා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒවයින් වළකිනවා නෙමෙයි. වැඩක් නැහැ කියලා තේරුණාම දැන් කොටින්ම නික සරලව හිතුවොත් ඔබට වමනේ ගියොත් ඔබේ වමනේ වල වටිනාකම හිතන්නේ නැහනේ. අනුන්ගේ වමනයක් හරි ඔබේ වමනයක් හරි ඔබ සලකන්නේ නැහැ. මොකද එතනින් ඒක පිළිකුල් කරලා අයින් කරනවා. අන්න ඒ වාගේ අර විජයන්වන්සේ දේශනා කරනවානේ ගැරන්ඩි කුණක් කරේ දාගත්ත කෙනෙක් ගැරන්ඩි කුණ අයින් කරනවා වාගේ මේ කෙලෙස් වල තියෙන ස්වභාවය තේරුම් ගත්තාම ඒවා තකන්නේ ඒවා නොසලකා හරිනවා. ඒවා ඉවත් කරන්න උත්සාහ කරනවා. ඉවත් කරනවා කියලා කියන්නේ තියෙන දෙයක් නෙමෙයිනේ. අපි කියවා මේ සිත් තියෙනව නෙමෙයිනේ. හටගෙන නැති වෙන ඒවා. මතකයට ගන්න නෙවෙයි. ඉතින් මතකයට නොගන්න කිසිම දෙයක් ඔබ ළඟ නැහැ. ඔබ මතකයේ තියෙනවා තමයි අතීතයේ දැනුම කියලා කියන්නේ. ඒකයි අපි කියේ දැනුම ඔබට හානියක්. දැනුම්පත් වෙන එක හානියක්. ඒක තමයි
මානෙට බලපාන්නේ. ඒ මානෙ නැති කරන්න තමයි අර මේ ගුරු ස්වාමීන් වහන්සේට පොකුරන්ට පැනලා ඉන්න කිව්වේ රහතන් වහන්සේ. අපි කලින් ඒව පැහැදිලි කළානේ. ඒ තරමට කිසිම නොසලකා හැරීද යුද තමයි දැනීම කියන එක. මොකද දැනීම තියෙන අය රහත් වෙලා තියෙන්නේ. එහෙම නැහැ. එහෙමනම් ඔබට ඔබේ අතීතය ගැන හිතන්න එපා. ඔබ පව්කාර වැඩ කර හිටපු කෙනෙක් වුණත්. එහෙම නැත්නම් මිශ්‍රව කරපු කෙනෙක් වුණත්. ඔබ උගතෙක් වුණත් නොවුණත් ඒක අදාළ වෙන්නේ මේ කරුණු ටික මේ සිංහලෙන් කියා දෙන කරුණු ටික. ওই පාලි වචන වලට මම කියවනේ ඉදිරිපත් කළානේ මේ බර වචන වලට රැවටුනහම ගැඹුරුයි කියලා හිතුනහම අර ගඟේ පීනන්න බය මිනිස්සයා වාගේ. වාහනයකට නැග්ග මිනිස්සයා වාගේ. මොකද පුරුදු නැත්නම් වාහනේ නැග්ගා ගමන් එයා වෙවුලනවා. දන්නේ නැහනේ. නමුත් දන්න ඩ්‍රයිව් මේ රියදුරු පුහුණුවල් ලවපු කෙනෙකුට මොන වාහනේත් එකයි. ඒ වාහනේ පොඩි එකක්ද ලොකු එකක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. අලුත්ද පරණද කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද දන්නවා වාහනේ කොහොමද පදවන්නේ කියලා. අන්න ඒ තත්ත්වයට ඔය ඔබ හිතන්න පටන් ගන්න මේ මොහොතේ ඉඳලා. ඒකයි මේ උනන්දු කරන්නේ. මොකද මේ ලැබුණු ජීවිතයේ වටිනාකම ඔබට කන් ඇහෙනවා කියලා අපි දන්නවා. ඒක නෙමෙයි රැහුම්කන් දෙන්නේ. ඒතකොට ඔබට ඇස් පෙවුනත් නැතත් ඒක අදාළ නැහැ. කනට ඇහෙනවා නම් මේක තේරුම් ගන්න. එතකොට මේ එහෙමයි මේ උනන්දු කරන්නේ. මේ ලැබිච්ච වටිනාකමේකෙදි තව පින් කළා මීට වඩා හොඳ උසස් ජීවිතයක් ලැබලා ඔය කියනවනේ ඉතින් දෙව් මිනිස් සැප කෙලවර කියන එක අපි අනුමත කරන්නේ නැහැ. ඉතින් මොකද හැම දෙවි කෙනෙක්ම අපායේ යනවා කියලා දන්නවා. මොකද පව් පින් ඉවරුණා දිව්‍ය ලෝකේ ගිය අය පින් තිබෙන තුරු දිව්‍ය ලෝකේ ඉන්නවා. ඊට පස්සේ පින් ඉවරුණාම මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබයිද නැත්නම් නිරේට යයිද කියන එක අවිශ්වාසයි. බලලා සුබ්‍රහ්ම කියන දිව්‍ය මේ රාජයා ගැන කතාවක් අහලා තියෙනවානේ. සුබ්‍රහ්ම දිව්‍ය රාජයා මේ පිරිවර සමග හිටිය 500ක් පිරිවරක් කියලා කියන්නේ. එකවරම කොටසක් අඩු වුණා. 250 කොටසක් අඩු වුණා කියලා කියන්නේ. ඉතින් ඒතර ඉලක්කම් ගැන හිතන්න එපා. මේ අඩක්ම මේ දකින්න නැති වුණාම බලපුවම එයා නිරේට ගිහිල්ලා. ඊට පස්සේ මෙයා බැලුවා මෙයාට වෙන්නේ මොකද්ද කියලා. මෙයාත් තව ටික දවසකින් එයාගේ අවශ්‍යතාව తీරනවා. එයාත් නිරේට යනවා. ඊට පස්සේ බුදුහාමුදුර ළඟට ඇවිල්ලාටන් මේ ධර්මය අහලා ආපහු පින් රැස් කරගෙන දිව්‍ය ලෝකෙ ගියා කියලා ඒ වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා දිව්‍ය ලෝකෙ ගියායත් අපායේ යනවා නම් බ්‍රහ්ම ලෝකෙ ගියායත් අපායේ යනවා නම් එහෙනම් ඔබ උනන්දු කරනකොට දෙව් සැප මිනිස් සැප කෙලවර කියන එක ඔබ ටිකක් පැත්තකින් තියන්න. අපි මේ කරන යෝජනාව ඊටාම අනුකම්පාවෙන් ගන්න යෝජනාවක්. ඒතර මේ වාගේ මේ සරලව කියා දෙන එකක් අහනකොට ඔබ ඔය හිතන හිතවිලි ඔබටත් අහිත කරයි කියලා තේරෙනවා නම් එතකොට ඒ සිතවිලි හැදෙන්නේ ඔබ ඒවට කැමති වෙන නිසා නම් ඒ කියන්නේ අකමැති වුණත් හැදෙනවා. ඒ කියන්නේ අර අපි සාකච්ඡා කළේ කාම තණ්හා භව තණ්හා කියලා දෙකක්. භව තණ්හා විභව තණ්හා කියලා දෙකක්. ඒකට හේතු වෙන්නේ කාම තණ්හාවනේ. ඒ කියන්නේ ඔබට මේ ඔබ අවට පරිසරයෙන් ඔබට සැප ලැබෙනවා කියලා හිතන එක තමයි කාම තණ්හාව. ඒ හිතලා ඒකට ඇලෙන එක තමයි කාම තණ්හාව. කාමයේ කියන්නේ බාහිරින් සැපයක් ලැබෙනවා කියලා හිතෙන එක. එහෙම ලැබෙන්නේ අස කන්නාසිය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් ඔස්සේ. ඒවට තමයි අරමුණු කියන්නේ. ඒක අරමුණක් වෙන්නේ ඒ ඉන්ද්‍රියන්ගේ විඥාණය කියන හිත පහළ වුණාම. ඒතර හිත පහළ වෙලා ඒක කැමති වෙලා බාර ගැනීම තමයි අර කාම තණ්හාව කියන්නේ. ඒතකොට බාර ගන්නකොටම තේරෙනව නම් මේක එවෙලෙම නැති වෙන සිතිවිල්ලක් මම මේ රැවටෙන්නේ නැති දෙයකට. දැන් කොහොමද බුදුන් වහන්සේ ඔය පංචස්කන්ධය පෙන්눔 කරේ පැහැදිලි කරේ? ඔබ දන්නවා රූපය කියන එක රූපස්කන්ධය පැහැදිලි කළේ පෙන පිඩුවකට. එතන පෙන පිඩුව කියන්නේ පවතින එකක්ද? පෙන පිඩුව කියන්නේ වතුර වැක්කෙන්න තැනක අර මේ ජලය පෙන පිඩු හැදෙනවා. හැදෙන පිඩු නැති වෙනවා. නැති අලුතෙන් පිඩු හැදෙනවා. ඒ නිසා පෙන පිඩුවක් පේනවා. ඉතින් වතුර වැක්කෙන එක නැවතුණු ගමන් ඒ පෙන පිඩු හැදීම නැහැ. ඒ කියන්නේ රූපයක් හැදෙනවා කියලා ඔබ රැවටෙන්නේ ඒක. එහෙනම් රූපස්කන්ධය කියන එක තියෙන එළියේ තියෙන රූපයක් ගැන නෙමෙයි කියන්නේ. ඔබේ හිතේ රුප්පණය වෙන. ඒ කියන්නේ ඒ මොහොතේ අර එළිය රූපය සම්බන්ධයෙන් මේ ඇසේ මේ කනේ නාසයේ දිවේ ශරීරයේ අර විඥාණයෙන් පහල කරලා දෙන සිතිවිල්ල රූපස්කන්ධය. ඒක පෙන පිඩුවක් වගේ වතුර වැක්කෙන කල් පෙන පිඩුවක් තියෙනවා වගේ පේනවා. පරණ පෙන බිඳෙනවා, අලුත් පෙන හැදෙනවා. ඒ නිසා පෙන පිඩුවක් තියෙනවා වගේ පේනවා.
තියෙනවා නෙමෙයි. අන්න ඒ වගේ තමයි හිතේ ඇතින සිතිවිල්ල තමයි මේ රූපස්කන්ධය. වේදනාස්කන්ධය මොකටද උපමා කරේ? ජල බුබුලකට. ඒ කියන්නේ දිය බුබුලකට කියන්නේ අර බුබුලක් මේ වතුර ඉහළින් වතුර බිඳුවක් වැටෙනකොට හැදෙනවා බුබුලක්. ඒක ඒ වෙලෙම බිඳලා යනවා. ඒ තරමට සුළු දෙයක් කියන්නේ ක්ෂණික දෙයක් කියලා පෙන්වුවා වේදනාස්කන්ධය. ඊළඟට සංඥාස්කන්ධය මිරිඟුවක් කිව්වා. ඔබ මිරිඟුව කියලා දන්නවනේ. මිරිඟුවක් තියෙනවා වගේ පේනවා. කවදාවත් එහෙම එකක් ලෝකේ නැහැ. මිරිඟුව කියන්නේ දර්ශන මාත්‍රයක්. අපි රැවටෙන එකක්. ඒකත් ඒතර එහෙනම් පවතින එකක් නෙමෙයි. සංකාර මොකද්ද උමාකරේ? ඒ කියන්නේ මේ කෙසෙල් අසක අරටුවක් වගේ. අරටු තියෙන කෙසෙල් ගස් නැහැනේ. කෙසෙල් ගහේ වතුර ඇරියහම ඇතුලේ මොකුත් නැහැ අරටුවක් නැහැ. එහෙනම් නැති අරටුවක් ගැන තමයි ඒතර ඔබ උත්සාහ කරන්න යන්නේ. වගේ සංකාරවල කිසිම තේරුමක් නැහැ. ඒකේ හරයක් නැහැ, ගණ්ඩ දෙයක් නැහැ. එහෙනම් ඔබ ඒ සිතිවිලි ඒ සංකාරත් එහෙනම් ඒ වෙලෙම ඒක හරයක් නැහැ කියලා තේරෙන දෙයක්. ඊට පස්සේ විඥානය මොකටද මොකක්ද? ඒක මායාවකට. මායාව කියන්නේ තියෙන දෙයක් නෙවෙයි නැති දෙයක් තියෙනවා වගේ දකිනවා. අර උදාහරණයක් තමයි ගිනි වලල්ල. පන්දමක් කරකවනකොට අර වේග කැරකෙන වේගෙට ගිනි රේඛාවක් පේනවා රවුමක් වගේ පේනවා. නමුත් අපි හොඳටම දන්නවා ගිනි පන්දමක් තියෙන්නේ. පන්දමක් කියන්නේ ඒක ස්පොට් එකක් නේ. ඒක තැනක් විතරනේ ඒක. එතකොට ඒක රවුමක් කරකවන රවුමක් පේන්නේ අපිට විඥානයේ තියෙන මායාව. ඒ කියන්නේ අපි රැවටෙන නිසා. ඔන්න ඔය රැවටීම් වලට රැවටෙන හින්දා තමයි ඔබ එළියෙන් සපතක් ලැබෙනවා කියලා හිතන්නේ. ඒ කියන්නේ එළියේ කාමයක් ඔබට හිතෙනවා. ඒක තමයි අර කාම තණ්හාවක් ඇති වෙන්නේ. ඔබ ඒකට කැමති වෙන නිසා. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ කැමැත්ත නැති වෙනවා නම් තණ්හා වෙන්නේ නැත්තම් එළියේ තියෙන කාමයක් නැහැ කියලා දන්නවනම් නැති කාමයකට කැමති වෙනවද? නැහැ. අන්න ඒක තමයි මේක ලේසි පහසුවෙන්ම හිතා ගන්න තියෙන දේ. එහෙමනම් කාම තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් කාම තණ්හාවක් ඇති වෙන්නේ නැත්නම් ඒක පවත්වා ගන්න දෙයක්වත් නැහැ. ඒක නවත්තන්න දෙයක්වත් නැහැ. එතනයි මේ හැදෙන තැනම නවත්ත ගන්න තේරුම් ගන්නවා කියලා අපි පෙර සාකච්ඡාවේ ඉදිරිපත් කළේ. ඒක මේක ඔබට බැරිද? ඔබ මෙතෙක් කල් අපි තුමු උපයන්න හදපු දේවල් හරි උපයාගත දේවල් හරි අර සබ්බම් පහය ගමනියම්. ඔබ ඉතින් ඒවා දාලා යන්න වෙනවා කියලා දන්නවනම් රැස් කිරීමේ වැරද්දක් නෙමෙයි කියන්නේ ඔබට ඒවා දාලා යන්න වෙනවා කියලා ස්ථිර වශයෙන්ම දන්නවනම් ඒවා හම්බ කරන එක සාධාරණයි තියාගන්න එක සාධාරණයි දරුවෝ මල්ලන්ට ඒවා මේ උපයලා දෙන එක සාධාරණයි ඒකේ වැරද්දක් නැහැ. මොකද ඒවා සැප කාරණානේ. මේ දුක කියන එක කියන්නේ අපි ඔබට මරණ මංචකයේදී ඇති වෙන මේ සිතිවිල්ල නිසානේ ඔබ ඊළඟ භවයකට යන්නේ. එතකොට ඊළඟ භවය සරුහාර වෙනවද නැද්ද කියන එක ඔබට තීරණය කරන්න බෑනේ. ඒක මරණ මංචකයේ තියෙන අවිනිශ්චිත ස්වභාවයක්නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ මේක මරණ මංචකයට යන්න ඉස්සර වෙලා ඔබ මේ දැනුම්වත් වෙන්න හරියටම නැහැ. එතකොට හරියටම දැනගත්තා නම් නැහැ මට නැවත සිතිවිලි හැදෙන්නේ නැති මට්ටමට මගේ හිත දියුණු කරලා තියෙනවා කියලා. අන්න එතකොට ඔබට තියෙනවා ඉන්ෂුරන්ස් එකක් හැටියට කෙලින්ම හිතන් තේරුම් ගන්න පුළුවන් නැවත උත්පත්තියකට යන්නේ නැහැ කියලා. අන්න ඒ මට්ටමට මේ හිත සකස් කිරීම තමයි අපි මේ කරන්නේ. එතකොට ඔබට අර තරංගයකට ලෑස්ති වෙන කණ්ඩායමක් හැම කෙනාම පළවෙනියා වෙන්න බෑ කියලා දන්නවනේ. ඒතකොට එහෙනම් එක්කෙනා ඉන්නේ පළවෙනියා ඉන්නේ කියලා එක්කෙනෙක් රේස් එකක් දුවලා හරියන්නේ නැහැ නේ. ඒ වාගේ ඔබ මේකට සූදානම් වෙලා පටන් ගන්න බලන්න ඔබට මේ අපි ඔය පෙර සාකච්ඡාව ඉදිරිපත් කළ කරුණු හොඳින් පරිහරණය කරගෙන තනියෙන් ඒවා ගැන හිතා මේ ගොනු කර ගන්නකොට ඔබට තේරෙනවා මේකේ තියෙන්නේ මේ අපි හිතන විදිහේ වැරද්දක්. ඒකනේ පෙර සාකච්ඡාවේ හිතන විදිහේ වැරදි. ඒ නිසා හිතන්න ඕන විදිහ බුදුන් වහන්සේ පැහැදිලි කළා. කොහොමද හිතන්න ඕනේ? මට මේ හිතෙන සිතිවිලි නිසා තමයි සංසාරේ යන්නේ. ඒ හිතෙන සිතිවිලට මම කැමති හින්දා තමයි මට ඒවා පවතින්නේ. මතකයක් වෙන්නේ. එතකොට එහෙමනම් ඒ කැමති වෙන අකමැති වෙන හැම එකක්ම ඒ මොහොතේ හට ගන්න සිතිවිලි නම් ඒ මොහොතේම නැති වෙන සිතිවිලි නම් ඔබට අතීත මතකයක් නැති වෙනවා. හරයක් නැති දේවල් මතක නැහැනේ. එතකොට මතක නැති වෙනවා. ඉතින් අපිත් එහෙම තමයි ඒක ලබලා තියෙන්නේ. අපි ඒ තත්ත්වයට ඇවිල්ලා නෙමෙයි සාකච්ඡා කරන්නේ. අපිට මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අපි ඒ තත්ත්වයටපත් වෙලා තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඒකේ තියෙන වටිනාකම තේරෙන හින්දා නැවත මේ කියන්නේ. එතකොට ඔබ ඕනෑම මට්ටමක ඔබ ඕනෑම වයස් මට්ටමක ඔබ අතීතේ මොනවා වුණත් ඔබ මොන මට්ටමේ අපි අහන්නේ ධාර්මිකද නැද්ද කියලා. ඒක අදාළම නැහැ.
ඔබ මේ මොහොතේ ඉඳලා මේක පටන් ගත්තා නම් අර නාලා පිරිසුදුනාට පස්සේ හැම අලුත් කෙනෙක් නේ ඇත්තටම. අපේ ශරීරයත් නිරන්තරයෙන්ම අලුත් වෙනවා. ඔබ කුඩා කාලේ හිටපු ශරීරය නෙමෙයි දැන් තියෙන්නේ. තරුණ වයසේ හිටපු ශරීරය නෙමෙයි දැන් තියෙන්නේ. ඒකයි වයෝ වෘද්ධයට හිතන්න තියෙන ඔබට දැන් දත් නැහැ සමහර විට බොහෝ දුරට. දැන් ඔබට උග්ගස් කොච්චර දුන්නත්, peer කොච්චර දුන්නත් කන්න බෑ. ඒ කියන්නේ ඔබේ දැන් ආහාරයක රස තේරෙන්නේ නැහැ. ඇස් හරියට පෙනෙන්නේ නැහැ. අඟපසඟ හරියට වළංගු නැහැ. ඒ කියන්නේ ඔබ දැන් අවලංගු කාසියක් බවට පත් වෙන වෙලාවේ තව දුරටත් ඇස කනනාසය දිව ශරීරය පිළිබඳව මේ හිතලා ඒවෙන් අරමුණු අරගෙන සතුටු වෙන්න හදන්නේ නැහැ කියලා අපිට තේරෙනවානේ. ඒකයි පෙර සාකච්ඡාව අපි වයෝ වෘදය මේ කෙරෙහි ඉලක්ක කරලා සාකච්ඡා කළේ. මොකද හැම කෙනෙක්ම මේ නිවනටපත් වෙන දකින්න අපිට උනන්දුවක් තියෙනවා. ආසාවක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද අපිට එහෙම ආසාවක් නැහැ. අපි අර උනන්දු කිරීමක් කරනවා. එතකොට ඒක වයෝ වෘද්ධ නෙමෙයි ඕනම කෙනෙකුට හැබැයි අපි කියනවා තරුණ කණ්ඩායම් වලට ඒගොල්ලන්ගේ ජීවන පැවැත්ම ඒ යුතුයකම් වගේ මේවා ඉෂ්ට කරන්න. මොකද අපිත් ඒක කරලානේ මේ වයසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මාත් ජීවිතයේ අගභාගයේ ඉන්නේ. ඉතින් ඒ හින්දා මට අදාළ නැහැ. තරුණයින්ට මම මේවා කියන්නේ නැහැ. ළමයි මේ කුඩා අයට මේවා තේරෙන්නේ නැහැ. ඒ ගින ගන්න ඕනේ. ඒ අයගේ මට්ටමේ ඒ අය කරන්න ඕනේ. අපි යම් කිසි වයස් මට්ටමකට ආවට පස්සේ තමයි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපේ වයස එළඹිලා තියෙන්නේ. දැන් අග තියෙන්නේ. දැන් වැටෙන්න කිට්ටු මේ ගෙඩියක් වාගේ තියෙන්නේ. කොයි වෙලේ නැට්ටෙන් වැටෙයිද දන්නේ නැහැ. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක තේරුම් ගන්න. මොකද මෙතෙක් කල් කරපු දේවල් වල ප්‍රතිඵලය අපිට කොහොම වුණත් කමක් නැහැ. සබ්බම් පහය ගමනීය සියල්ල අතහැරලා අපිට යන්න වෙනවා. එතකොට ඊට ඉස්සෙල්ලා මේක හොඳට තේරුම් ගත්තා නම් මේ සංසාරයෙන් මිදෙන අවස්ථාව අපි සාකච්ඡා කරන්නේ අවුරුදු ප්‍රකෝටි ගණනක් ආවා මෙතෙක් කල තව ඉස්සරහට ඒ තරම් කාලයක් යන්න වෙනවා. මේ ලැබිච්ච අවස්ථාවේ මෙතනින් ගිලිහුනොත් සංසාරයෙන් එතනින්ම අපිට මේ දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. අපි යන්නත් ඒක දේශනා කළේ. මේක මේ අමෘත මහා නිර්වාණය නිවන් සැප කියලා ඒ දාපු වචන නිසා පොඩි අපි ඒ සැප ගැනත් හිතනවා. සැපක් නෙමෙයි මේකේ තියෙන්නේ. අපි සංසාරයෙන් ඉවත් වෙනවා කියලා කියන්නේම අපිට විඳින්න කෙනෙක් නැහැ. ඉතින් විඳින්න කෙනෙක් නැත්නම් දුකක් හෝ සැපක් ওই කතන්දරයක් නැති වෙනවා. අන්න ඒක තේරුම් ගන්න මේ සැප විඳින්න නිවන් යන්න නෙමෙයි තියෙන්නේ. නිවන කියන්නේ නිවීමක්. පූර්ණ වශයෙන් නිවීමක් නිසා පරිනිර්වාණය කියන්නේ. ඉතින් ඒ தത്വෙට එන්න පුළුවන් විදිහ තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබ දෙගිඩියාවක් අවශ්‍ය නැහැ. මේකේ වැය කරන්න දෙයක් නැහැ. තනියෙන් හිතන්න දෙයක් තියෙන්නේ. එතකොට හොඳටම තේරුම් ගන්න මේ අවස්ථාව වැරදුනොත් ඔබ අපි තුමු තිරිසං ආත්මයකට ගියොත්. ඇයි තිරිසං ආත්ම වලට යන්නේ? ඔබේ සිතිවිල්ල නරක වුණොත් ඔබ තරහෙන් තරහ තත්ත්වය ඇති වුණොත් මොනහරි දෙයකට තරහ තත්ත්වය ඇති වුණොත් ඔබට තිරිසං ආත්මේ විශ්වාසයෙන්ම යන්න වෙනවා. ඔබට තද ආසාවක් ඇති වුණොත් ඔබට പ്രേතාත්මයට යන්න වෙනවා. ඉතින් එහෙම ගිය ආත්ම ගැන අපි එහෙම ගිය අය ගැන අපි දන්නේ හින්දා තමයි මෙච්චර මේ උනන්දු කරන්නේ. ඒවා ගැන අපිට ඕන තරම් තියෙනවා උදාහරණ. പ്രേත ලෝකේ ඉන්න අය ගැන එහෙම නැත්නම් සත්ත්ව ලෝකේ ඉන්න ගැන උදාහරණ තියෙනවා. තව ඉස්සරහදී ඊළඟ වීඩියෝවේදී සත්ත්වය හැදුනේ කොහොමද කියනත් අපි කියන්න. මොකද බුදුජාණන් වහන්සේගේ මේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මේ පෘථිවි ගෝලය කල්ප විනාශයෙන් පස්සේ විනාශ වෙලා අලුතෙන් පටන් ගත්තට පස්සේ ජීවීන් හැටියට ආවේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ ජීවීන්. ඒතකොට කියන්නේ බ්‍රහ්ම මට්ටමේ හිටපුවයි තමයි ආවේ. එතකොට මේකේ කිසිම ජීවයක් නැහැ. මේකේ තිබුණේ මේ පෘථිවි ගෝලය ගිනියම් මේ මොකද්ද මේවා සංකෝචනය වෙලා නිමි ආපු අර පෘථිවි රසය විතරක් තියෙන මේ පෘථිවි තලය තමයි තිබුණේ. ඒක ජීවීන් මොනවත් නැහැ. එතකොට ජීවීන් කියලා එන්නේ කවදා තිරිසන් ආත්ම එන්නේ ග්‍රහ ලෝකෙන් ග්‍රහ ලෝකයකට. එතකොට මේ බ්‍රහ්ම ලෝකෙන් මෙහාට ආවේ ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආවේ ජීවීන්. ඒ කියන්නේ මිනිස්සු මේ సంతාන තමයි ආවේ. ඒ ඇවිල්ලා පෘථිවි රසය විඳින්න තමයි ඒගොල්ලන්ට ඝන ශරීර හම්බ වුනේ. ඒ ඝන ශරීර වලින් අතර හම්බුනේ මනුෂ්‍ය ආත්ම භාව. අතන මනුෂ්‍ය ආත්ම භාව තමයි ඊට පස්සේ ඒ කියන්නේ පිරිමි. ඊට පස්සේ කාලයක් යනකොට තමයි ඔය ස්ත්‍රී පිරිසගේ බඳුනේ ඒගොල්ලන්ගේ චින්තන ශක්තිය අනුව. මොකද ඒ බ්‍රහ්මයෝනේ කලින් මේ මනුෂ්‍ය ලෝකයක හිටපු අයනේ. එතකොට ඒ අය එතන ගැහණු පිරිමි දැකලා තියෙනවා. ඒගොල්ලන්ට අර මූලික මේ චින්තන ආපුවාම සමහර අය ස්ත්‍රී මේ භාවය
ගත්තා අනිත් අය පුරුෂ භාවය ගත්තා. එහෙම තමයි මේ මිනිස්සුන්ගේ ස්ත්‍රී පුරුෂ හැදුනේ. ඒතර වෙනත් ජීවීන් හිටියේ නැහැ. එතකොට ඒ අය තමයි කාලයක් තිස්සේ මේකේ කාලයක් ඉන්නකොට ඇති වෙච්ච කතන්දරේ අනුව තමයි මේ වාසස්ථාන හැදිලා මනුෂ්‍ය මේ මිනිස් ලෝකයේ හැදිලා ඒ අයගේ වැරදි නිසා තමයි තිරිසන් ලෝකය කියන එක හැදුනේ. ඒ කියන්නේ මනුෂ්‍යයා පරිණාමය වුණා තිරිසන්නුන්ට. ඉතින් මේක බුද්ධ දේශනාවේ තියෙනකොට තමයි ඔය චාල්ස් ඩාවින් ඕක අනිත් පැත්ත හැරෙවුවා. තිරිසන් අයගෙන් පරිණාමය වෙලා මිනිස්සු වැදුනා කියලා. ඒක අර බුදුදහමට ආපු විරුද්ධව ආපු අදහසක්. ඉතින් අපිට ඒව ගැන හිතන්න ඕනේ නැහැ. මොකද මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අපිට ওই විරුද්ධ වචන කැමැති වචන කියලා දෙයක් නැහැ. මොකද අපිට අමනාප මනාප කියන ඒවා ඇති වෙන්නේ අපිට මේ ප්‍රකාශ ඉදිරිපත් කරන අපට ඇති වෙන්නේ මේ අත්දැකීමෙන් කියන්නේ මනාප අමනාප කියන ඇති අපිට ඇති වෙන්නේ නැහැ. මධ්‍යස්ථ කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. මොකද මේක තේරුණාම මේ සිතිවිලි පටලැවිල්ලක් නෙ තියෙන්නේ. ඒ සිතිවිලි එවෙලෙම නැති වෙනවනේ කොහොමද පැටලෙන්නවත් දෙයක් තියෙන්නේ. ඇත්ත කතාව ඒකයි. ඒ තත්ත්වෙරෙන්ඩයි මේ ඔබට ආරාධනා කරන්නේ මෙච්චර. අර දිගට කියන්න බෑ මොකද මේ අප්ලෝඩ් කරන්න බෑ පැය භාගයේ කොටස්. හැර අනික අර පැය භාගයට වඩා අහන කොටත් ඔබටත් මේ මොනවද අපි කියන්නේ බෝරින් වෙනවා කියලා. එතකොටත් ඔළුවට ගන්න බෑ. දිග කතා අහන්න කැමති නෑ. පැය භාගයේ තරණම් වැඩි දැන් වර්තමාන මේ රටාව අනුව. ඒ කොහොම වුණත් පැය භාගය තුළ මේ කොටස් කියා දෙන්න ඔබ උනන්දු කරන්න. එතකොට එහෙම තිරිසන් උනේ මනුෂ්‍ය ජීවිත තමයි තිරිසන් ආත්ම වලට ගියේ. ඔන්නෝමයි සිද්ධ උනේ. අපි තව ඉදිරියේදී මීටත් වඩා හොඳට සාකච්ඡා කරමු මේවා මේ ඔය තිරිසන් ආත්ම ලබලා තියෙන්නේ සර්ප ආත්ම ලබලා තියෙන්නේ මේ මිනිස්සුયો තමයි ඒගොල්ලන්ගේ කල්ක්‍රියාවේ වැරද්දෙන්. එතකොට කල්ක්‍රියාව වැරද්දෙන් එහෙම වෙන්න උනා නම් අපි එතකොට ඒ කියන්නේ අපි ඔබ ගැන හිතන්න ඔබ ඒ தත්ත්වයටපත් වෙන්න බැරිද? හැබැයි ඒ තත්ත්වයට ගියාට පස්සේ ආයේ මනුෂ්‍ය භාවයක් ලැබීම කොච්චර කාලෙකින් වෙයිද? ඉතින් ඔබට ලොකු අනතුරක් තියෙනවනේ. අන්න ඒකෙන් ගැලවුණා නම් ඇයි අපි මේක කල් දාන්නේ? ඇයි කල් දාන්න හිතන්නේ? ඔය හින්ද දිව්‍ය ලෝක මනුෂ්‍යල මේ සැප සම්පත් කෙලවර කියන අපි ඔය පින් වාක්‍යයට අපි ඇත්තටම කැමති නෑ. මොකද ඒක කෙනෙක් මුලා කිරීමක්. ඒ මුලා වීමක්. ඉතින් ඒ දන්නේ නෑ නේද? පුතග්ජන ස්වභාවයනේ ඕක. මේකේ ඇත්ත తත්වය දන්නේ නැතුවම ඉතින් අර පුරුද්දෙන් එන දේවල් සම්ප්‍රදායික දේවල් පාවිච්චි කරනවා. අපි කියන්නේ සම්ප්‍රදායෙන් බැහැර වෙන්න. මේ නියම தත්වෙට එන්න. නියම தත්වෙට ආවට පස්සේ තේරෙනවා මේක මේ කොච්චර මේ වෙනස් තලයකින්ද හිතන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක පෞද්ගලිකව ඔබ තනියෙන් කරන්න ඕන දෙයක්. ඒකනේ භාවනා කරන්නේ තනියෙන්නේ. භාවනා පන්තිවල කරන්න බෑනේ ඇත්තටම. ඒ කියන්නේ පන්ති එක ඉගෙන ගත්තට හරි භාවනාව කරන්න වෙන්නේ. තමන්ගේ සිත තමන්නේ වඩන්න ඕනේ. මේක හවුල් ක්‍රියාකාරකමක් නෑනේ. මේක කාගෙන්වත් කොපි කරන්නත් බෑනේ. මේ තමන් විසින් උපයාගත යුතු දෙයක්. මොකද්ද? නිවෙන්න නම් ඔබේ හටගන්න තත්ත්වේ නැති වුණාම ඒ සිත් වලින් හැම වෙලෙම ඔබට අනර්ථයක් නම් වෙන්නේ ඒවා අත්හැරන ස්වභාවය තේරුම් ගන්නවා. අත්හැරන ස්වභාවය තේරුම් අරගෙන ඒ තත්ත්වයට ආවට පස්සේ ඔබට සිද්ධ වෙන්නේ මොකද්ද? අර කෙලෙස් හට ගැනීම, සිත් හට ගැනීම නවතිනවා. ඒක තමයි ඇත්ත කතාව. බුදුන් වහන්සේගේ ප්‍රථම උදාන වාක්‍යයේ තියෙන්නේ විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. විසංකාර තත්ත්වයටපත් වුණ නිසා තණ්හාව ෂේ වුණා මාර්ගයට පැමිණුණා කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේගේ අත්දැකීමනේ අපිට ධර්මය කියලා දේශනා කළේ. ඉතින් ඒ ධර්මයේ තමයි ඊට පස්සේ විනය මොකද්ද තියෙන්නේ? මේ සීලය කියලා කියන්නේ අපි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන පංච ඉන්ද්‍රියයන්ගෙන්. ඒකනේ කාය කියලා කියන්නේ. කය වචනේ නෙමෙයි කාය වාචාය සංවරෝ. කාය කියලා කියන්නේ ඉන්ද්‍රියන් පහ. වාචාය කියලා කියන්නේ වචනේ. එතකොට ඉන්ද්‍රිය පහයි වචන පිට කිරීමයි සංවර කරගත්තාම ඒක තමයි සීලය. ඒ කියන්නේ අපි එළියට යන මේ වචනත් එළියෙන් ඇතුළට එන අර අරමුණුත් අපි සීමා කරනවා. සීමා කරනෝනේ නවතිනවා. ලෝකෝත්තර සීලයේදී ඉන්ද්‍රිය පහෙන් කිසිම අරමුණක් ගන්නෙ නැහැ. කිසිම වචනයක් පිට කරන්නේ නැහැ. ඒකනේ මුනිවත රකින්නවා කියලා කියන්නේ. මුනිවත. ඒ කියන්නේ නිස්සබ්දව ඉන්නවා. රහතන් වහන්සේලා කතා කර ඉන්නව නෙමෙයි. කතා කළොත් කතා කරන්නේ මොනවාරි ධර්ම වචනයක් කියනවනේ. ධම්මීවා කතා එහෙම නැත්නම් තුම්හි බව. ඒ කියන්නේ අරියෝ තුම්හි බව.
එක්ක කතා කරනවා ධර්ම කතාවක් කතා කරනවා නැත්නම් ආර්ය තුෂ්ණීම් භූත භාවයෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම කටවහගෙන ඉන්න කියන එක. එතකොට ඒ වගේ තත්ත්වයකටපත් වෙන්න නෙමෙයි ආරාධනා කරන්නේ. එහෙමනම් ඔබ තේරුම් ගන්න මේක මේ අලුත් කතාවක් නෙමෙයි මේ මම ත්‍රිපිටකයේ සඳහන් වෙනවා තමයි ඔබට ඉදිරිපත් කරන ඔබට මේවා අහන්න වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද හැමතැනම තියෙන්නේ පින්කම් කරලා මීට වඩා හොඳ භවයක් ලබා ගැනීම. ඒ භවයත් මනුස්ස භවයෙන් ඉන්න බෑ. දිව්‍යතලයට කියන්නේ දිව්‍යතලයට ගියාම වෙන්නේ ඇත්තම කතාව නම් දිව්‍යතලයේ අපි කවුරුවත් ඉපදෙන්නේ නැහැ. එතන පහළ වීමක් තියෙන්නේ. හරි. එතකොට එදින ඕපපාතිකව පහළ වෙනවා. ඒතර දෙවිවරු, ළමා දෙවිවරු, කුඩා දෙවිවරු, වයසක දෙවිවරු කියලා නැහැනේ. එතකොට දෙවි කෙනෙක් වුණාම එයාට ඒ පහළ වෙච්ච ඒ ස්වරූපයක් තමයි තියෙන්නේ. මේ රූපයක් නෙමෙයි පහළ වෙන්නේ ශක්තියක් හැටියට. දෙවියන්ට ඒ ශක්තියට පුළුවන් ඕනම මේ රූපයක් හදාගන්න ඒ අයගේ ශක්තිය හැටියට. ඒතර තමයි දේව විමාන කියන්නේ. මන කියලා ගෙවල් මලිගහම එහෙම නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ ශක්තියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දෙවිවරු ඕපපාතිකව පහළ වෙලා චුත වෙන කල්ම ඒ ස්වභාවයෙන්ම නම් තියෙන්නේ. ඒ ඇයට ආහාරයක් අවශ්‍ය නැහැ. දෙවිවරුන්ට ආහාර ගන්නෙ නැහැ. ඉතින් එහෙමනම් ආහාරයක්වත් නැත්නම් ලැබෙන සැපතුත් නැත්නම් දිව්‍ය ලෝකේ සැපයි කියලා කියන්නේ අර දුකක් නැති නිසා විතරයි. බ්‍රහ්ම ලෝකෙට ගියාම සමහර අයට තියෙනවා කය පමණක් තියෙනවා සිත නැහැ. සමහර අයට තියෙනවා සිත විතර තියෙනවා කය නැහැ. සමහර අයට කය සිත තියෙනවා. එහෙනම් බ්‍රහ්ම ලෝක එහෙම විවිධ තියෙනවා. ඉතින් එතකොට ඒ කොහොම වුණත් බ්‍රහ්ම ලෝකේ කියන්නේ එතන ඉන්නේ පිරිමි විතරයි. ඒගොල්ලොත් පහළ වීමක් තියෙනවා. කවදා හරි චුත වීමක් තියෙනවා. ඉතින් ආහාර ගන්නවා හරියම ඉතින් සැප විඳිනවා කියලා දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි කවුරු හරි මේ ඔබ තනියෙන් හිතලා බලන්න. ඉතින් එහෙම එකක් නෙමෙයිනේ. මනුෂ්‍ය ලෝකේනේ තියෙන්නේ. කැමති විදිහට සැප ලබන්න පුළුවන්. කැමති විදිහට දුකක් විඳින්න පුළුවන්. ඒවා දැනෙනවා. සැප දුක මේ කලවම් මිශ්‍ර තත්ත්වයක් තියෙන්නේ. මේක හොඳ නරක තේරුම් ගන්න. ඒතර මේකේ හොඳ පැත්ත තේරුම් අරගෙන හොඳ පැත්තට ගිහිල්ලා මේ හිත හදාගෙන එහෙම කළා නම් ඔබට මේ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් නිසා තමයි මෙච්චර පැහැදිලි කරන්නේ. ඒ වගේ ඔබ නරක පැත්තේ හිටියනම් දැන් මේක දැනගත්තට පස්සේ මේකේ වටිනාකම දැනගත්තට පස්සේ මේ මොහොතේ ඉඳලා ඔබ පරණ කුරුදුවත් ඇල්ලලා අලුත් වෙන්න. එතකොට ආයති සංවරයෙන් වෙන්නේ මොකද්ද? පෙරේවයි අහෝසි වෙන ඔබ හරියටම මේ ධර්ම මාර්ගය අවබෝධ කරගත්තොත්. ඒ උදාහරණ තමයි අඟුලිමාල රහතන් වහන්සේ. ඒතර කරපු සියලු දේවල් අමතක වුණා. මොකද මේ ධර්ම මාර්ගයට පැමුණාම අතීතේ අමතක වෙනවා. අපි සාකච්ඡා කළානේ ප්‍රඥාව කියන්නේ මේ මොහොතේ සිටිවිලි තමයි හැදෙන්නේ. අතීත සිටිවිලි වල නිස්සාර භාවයේ තේරුම් ගත්තා. ඒකේ වැරද්ද තේරුම් ගත්තා. ඒක අත්හැරියා. එතකොට ඔබ දැන් ඉඳලා ආයත සංවරයටපත් වෙනවා කියලා කියන්නේ මෙතනින් පස්සේ ඔබට කිසිම කෙලෙස් සිටිවිලි හැදෙන්නේ නැහැ. සංකාර හැදෙන්නේ නැහැ. විසංකාරගත ස්වභාවයට හැදුනාන් පස්සේ ඔබ නිවනටපත් වෙන්න පුළුවන් කියන අනිවාර්ය හැඟීම අපි දන්න නිසා තමයි ඔබට මේ තරම් පැහැදිලිව විස්තර කරේ. එහෙමනම් ඔබ උනන්දු වෙන්න මේ කතාව එක සැරේ තේරෙන්නේ නැහැ. ඔබ හිතලා එක තැනකටලා හිතන්න තව අයත් එක සාකච්ඡා කරන්න අපි එක සාකච්ඡා කරන්න මේ බණ නැවත අහන්න. මේක බණක්ම නෙමෙයි සාකච්ඡාවක් කියලා හිතන්න. මොකද බණ කියලා කිව්වා කියලා එහෙම ඔළුවට ගන්න ඕනේ මේක ඔබට ලැබිච්ච එක්තරා පණිවිඩයක් විතරක් කියලා හිතන්නකෝ. එතකොට මේකේ ඇත්ත නැත්ත විමසන්න. ඒකේ ප්‍රශ්න නැහැ. මේවා සම්පූර්ණයෙන් බාර ගන්න එපා. ඔබට ගැළපෙනවා ඕපනයික කිය ඔබ තුලින් බලන්න මේ කතාව ඇත්තද කියලා. එතකොට මේ පෞකාරයෝද පින්කාරයෝද එහෙම මම පව් කළාද නැද්ද? ඒ කතන්දරේ මේ ඔබ ගැන ඔබ හිතන්නේ. ඉතින් මං පව් කළා මට කොහොමද යන්නේ කියලා එහෙම හිතන්න එපා. පෞකාර පින්කාර පොයි නෙමෙයි මේ ආවේ බුදුහාඳුර ළඟට හම්බෙන්න. ඇහුවේ නෑ ඔබ පින්කාරයද පෞකාරයද ඇහුවේ නෑ. මෙච්චර කල් කොහින්ද හිටියේ මොකද්ද කරේ කියලා ඇහුවේ නෑ. එහෙම දෙයක් නෑ. තමන් අහගත්ත දේ තමන්ට තේරුණා. ඒකනේ බුදුන් සරණ ගියේ බණ අහලා. ඒ හින්දා උන්නතත් හොඳින් පැහැදිලි කරගන්න. ඒ පැහැදිලි කරගෙන ඔබ ඒ තත්ත්වයට උනන්දු වෙලා මේපත් වෙන්න මොන හරි තියෙන ගැටලුවක් ඉදිරියට සාකච්ඡා කරමු. තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්න වෙයි කියලා හිතුණා. ඒක නිසා තමයි මම පෙර සාකච්ඡාවක් මේ ඉදිරිපත් කළා. දැන් බණ මේවා කතා කරලා සාකච්ඡා ඉවර කරනවා කියලා. නමුත් ඊට පස්සේ ලැබිච්ච මේ තොරතුරු අනුව අපිට හිතුණා මේ තවදුරටත් මේ දැනුම්ගත කරන එක ඔබට උදව්වක් කියලා. මොකද කීප දෙනෙක් හෝ උනන්දු වෙනවා මේ ටික ඉදිරියට පවත්වාගෙන ගිහිල්ලා එයාගේ විමුක්තිය සලසා ගන්න. එහෙම සලසා ගත්තදී අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිත් බොහොම නිදහස් ජීවිතයක් ගත කරන්නේ. ඒ හින්දා අපිට අපේ කාලේ වැය කරන්න පුළුවන්. බොහොම කැමැත්තෙන්
අන්න ඒ අනුව තමයි තවදුරටත් මේ කරුණු සාකච්ඡාවට කීපයක් ඉදිරිපත් කරන්න අදහස් කළේ. ඔය දුරකථන අංකයට ඔබට පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න මේ ඔබත් එක්ක කතාව කරන්න තියෙන ආසාවකටවත් එහෙම එකක් නෙමෙයි. ඔබට තියෙන ගැටලුවක් වුණොත් ඉදිරිපත් කරන්න තියෙන කැමැත්ත විතරයි තියෙන්නේ. මොකද අපිට සංවාද වලට, ප්‍රදර්ශන වලට, දර්ශන වලට කිසිම දෙයක් අවශ්‍යතාවයක් නැහැ. අපි බොහොම නිහඬව නිදහසේ ඉන්න තත්ත්වයක ඉන්නේ. ඒ නිසා ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් ඔබ ඒක මේවා උපයෝග කරගන්න. තර්ක විතර්ක මොනවත් නැහැ. හොඳ නරක කියලා එහෙම අපිට අහන්න අවශ්‍ය නැහැ. කාගෙන්වත් පැසසුම් අවශ්‍ය නැහැ. මොකද අෂ්ටලෝක ධර්මයේ තියෙන නිස්සාර භාවයත් අපි තේරුම් අරන් තියෙනවා. ඒ කියන්නේ අචින්තිතම්පි භවති ඔව් චින්තිතම්පි න භවති කියනත් අපි තේරුම් අරන් තියෙනවා. ඒ වගේමයි පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තඤ්ඤස්ස න කම්පති කියන එක අපි තේරුම් අරන් තියෙනවා. එතකොට අපි ඒ தත්වෙන් තමයි හිතන්නේ හොඳයි. එහෙනම් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.